මේ මහා පිපිරුම් හඬ මොකක්ද? වසර 2011 දෙසැම්බර් මාසය. මුළු පොළොන්නරුව සීගිරිය සහ දඹුල්ල ප්‍රදේශ බීතියෙන් නැලී ගියා. පොළව දෙදුරුවා. ගෙවල්වල ජනෙල් පවා දෙදුරුවා. සත්තු කැලෑ වැදුනා. ගුවන් හමුදාව කිව්වේ ජෙට්ටි අනා ගියේ නෑ කියලා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ අකුණු ගැහුවේ නෑ කියලා. එහෙනම් පැහැදිලි අහසක නොපෙනෙන තැනක ඉපිරුණේ මොකක්ද? මේක පිටසක්වල ආක්‍රමණයක ආරම්භයක්ද? නැත්තම් ස්වභාව ධර්මයේ අපි නොදන්න විකෘතියක්ද? අද අපි හෙළි කරන්නේ ලංකාවේ වැඩිම පිරිසක් එකම මොහොතක අත්විඳපු ඒ අද්භූත අහස් කුලප්පුවේ සම්පූර්ණ කතාව. මේක එක දවසක වෙච්ච දෙයක් නෙවෙයි. 2011 දෙසැම්බර් අගභාගයේ ඉඳන් 2012 ජනවාරි මුල වෙනකම්ම විටින් විට මේ ශබ්දය ඇහෙන්න ගත්තා. විශේෂයෙන්ම උදේ කාලේ සහ රාත්‍රී කාලේ. ඇසින්දුට සාක්ෂිවරුන් කියන විදිහට මේක හරියටම අහසේ විශාල ගුවන් යානයක් පිපිරෙනවා වගේ සද්දයක්. ඒත් පුදුම කියන්නේ සද්ද එන දිශාව අහස වුණාට අහසේ පුංචිම දුම් රොත්තක්වත් පේන්න තිබුණේ නෑ. මුලින් මට පළවුණේ මේක සොනික් බූම් එකක් කියලා. ජෙට් යානයක් ශබ්දයේ වේගය ඉක්මවනකොට මේ වගේ සොනික් බූම් ඇති වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළා මේ වෙලාවේ ඒ ප්‍රදේශයේ කිසිම ජෙට් යානයක් පියාසර කළේ නෑ කියලා. එහෙනම් මේක යානයක් වෙන්න බෑ. මේ අභිරහස තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ලෝක ඉතිහාසය හාරලා බලද්දී අපිට හම්බ වෙනවා මීට සමානම නමුත් විසඳුම් නැති සිදුවීම් ගණනාවක්. බරිසාල් ගන්ස් ඉන්දියාවේ සහ බංගලාදේශයේ ගංගා ඩෙල්ටාව ආශ්‍රිතව අදටත් මේ සද්දය ඇහෙනවා. හරියට කාලතුවක්කු පත්තු වෙනවා වගේ සද්දයක් නිසා මේකට ඔවුන් කියන්නේ බරිසාල් ගන්ස් කියලා. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේක වාර්තා කළේ මීට අවුරුදු 100කටත් කලින්. සෙනකා ගන්ස් ඇමරිකාවේ නිව්යෝක් වල සෙනකාවිල ආශ්‍රිතවත් මේ සද්දය ඇහෙනවා. එහි ආදිවාසීන් කියන්නේ මේක මහා ආත්මයේ හඬ කියලා. ජපානය, ඔස්ට්‍රේලියාව සහ බෙල්ජියම වගේ රටවල් වලනොත් මේ වගේම අද්භූත ශබ්ද වාර්තා වෙලා තියෙනවා. මේ හැම තැනකම තියෙන පොදුම දේ තමයි සද්දේ තියෙනවා, හැබැයි මොකුත් පේන්න නෑ. එහෙනම් මොකද්ද මේකට හේතුව? විද්‍යාඥයන් මේ ගැන ප්‍රධාන න්‍යාය 3ක් ඉදිරිපත් කරනවා. පළවෙනි එක මීටියර් එයාබර්ස්ට්, වායුගෝලීය උල්කාපාත පිපිරීම. මේක තමයි වැඩිපුරම පිළිගන්න මතය. අභ්‍යවකාශයේ ඉඳන් පෘථිවියට එන කුඩා උල්කාපාත කැබලි අපේ වායුගෝලයට ඇතුල් වෙන්නේ තප්පරයට කිලෝමීටර් ගානක වේගයෙන්. එම වාතයේ ඇතිල්ලීම නිසා ඇතිවන අධික උෂ්ණත්වයේ හින්දා පොළොවට වැටෙන්න කලින් ඉහළ අහසේදිම උපුරනවා. අපිට මේක පේන්නේ නැති වුණාට ඒ පිපිරීමෙන් ඇතිවන කම්පන තරංගය මහ විශාල පිපිරීමක් වගේ පොළොවට ඇහෙන්න ගන්නවා. දෙවනි න්‍යාය නොගැමුරු භූකම්පන. භූවිද්‍යාඥයන් කියන විදිහට පොළොව අභ්‍යන්තරයේ ගල් තට්ටු එකිනෙක ගැටෙද්දී ඇතිවන ශබ්ද තරංග සමහර වෙලාවට පොළොවෙන් එළියට ඇවිත්
වාතය හරහා ගමන් කරනවා. එතකොට අපිට ඒක ඇහෙන්නේ අහසින් එනවා වගේ. තුන්වෙනි එක මීතේන් වායු පිපිරීම. සමහර විල් හෝ මුහුදු පතුලේ එකතු වෙන මීතේන් වායුව එක පාරටම බුබුලක් වගේ උඩට ඇවිත් වාතය එක්ක එකතු වෙලා උපුරනවා. මේකත් මේ වගේ සද්දවලට හේතුවක් වෙන්න පුළුවන් කියලයි විද්‍යාඥයන් කියන්නේ. දැන් තමයි කතාවේ හොඳම හරියට එන්නේ. විද්‍යාවෙන් එහෙම කිව්වට පොළොන්නරුවේ මිනිස්සුන්ට වගේම අභිරහස් හොයන අයට තාමත් ලොකු සැකයක් තියෙනවා. මේකට හේතුව මේ සද්ද වැඩිපුරම ඇහුනේ දානිගල කන්ද අවට ප්‍රදේශවලට වීම. දානිගල කියන්නේ ලංකාවේ ඒලියන් මවුන්ටන් කියලා ප්‍රසිද්ධ වෘත්තාකාර හැඩයක් තියෙන අද්භූත කන්දක්. මේ සිද්ධ වුණු දවස්වල ඒ අවට ආසේ අද්භූත එලි දැකපු අයත් හිටියා. එහෙනම් මේ ඇහුනේ අහසින් ආපු ගලක් පිපිරෙන සද්දයක්ද? නැත්නම් දියුණු ජීවි කොට්ටාශයක් තමන්ගේ යානා අධිවේගයෙන් ක්‍රියාත්මක කරද්දී ආපු සොනික් බූම් එකක්ද? සමහර විට මේක අපි නොදන්න මානයකට දොරක් කරන සද්දයක් වෙන්න උනත් පුළුවන්. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු විද්වතුන්ගේ නිගමනය වුණේ මේක වායුගෝලීය උල්කාපාත පිපිරීමක් වීමට 90%ක ඉඩක් ඇති බව. නමුත් 2011න් පස්සේ අද වෙනකම් ආයේ ඒ භයානක සද්දයක් ලංකාවට ඇහුනේ නැහැ. ඒ අදිසි හස්තය මොකක් වුණත් එය ස්වභාව ධර්මයේ අපි නොදුටු පැතිකඩක් අපිට පෙන්නුම් කළා. මේ සද්දේ ඔයාලටත් ඇහුණද? නැත්නම් ඔයා දන්න කෙනෙක්ට ඇහුණද? ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන් යන්න. මේ වගේම ලෝකයේ සැඟවුණු අභිරහස් සිංහලෙන්ම දැනගන්න අපේ අභිරහස් පිටුව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.